ස්ටැටන් අයිලන්ඩ් යන්න ෆෙරි එක ගත්තා. ඉතින් ෆෙරි එක දැන් මේ අපි නිව්යෝක් පැත්තේ ඉඳන් ෆෙරි එක අරගෙන ස්ටැටන් අයිලන්ඩ් වලට යනවා. සාමාන්‍යයෙන් ගොඩක් ෆෙරීස් මේ වගේ ලොකු සිටිස් වල තියෙන ඒවාට අපි සල්ලි ගෙවන්න ඕනේ. හැබැයි මේ ස්ටැටන් අයිලන්ඩ් යන ෆෙරි එක ඉතින් තව ටිකකින් මට පෙන්වන්න පුළුවන් මේ ස්ටැචු ඔෆ් ලිබර්ටි තියෙන්නේ මේ සයිඩ් එකේ. ගොඩක් ලස්සන කෙනේ ඒක. අපි නිව්යෝක් සෑහෙන පාරක් ඇවිල්ලා තියෙනවා බබාලා මෙහෙ ඉගෙන ගන්න කාලේ. නමුත් අද තමයි ස්ටැටන් අයිලන්ඩ් එකට යන්නේ. අපි යන්න හදන්නේ සිංහල කෑම ටිකක් කාලා එන්න. ලංකාවේ කෑම තියෙන රෙස්ටොරන්ට්ස් වල ලංකාවේ ගොඩක් අය ඉන්නවා ස්ටැටන් අයිලන්ඩ්ස් වල. අපිට නම් කවුරුක්වත් යාළුවෙක් දන්නේ නැහැ. දන්න අය කවුරු හරි ඉන්නවා නම් මේක දැක්කොත් මට කියන්න කවුද ඉන්නේ කියලා. අද ලස්සන දවසක් ඇත්තටම නිව්යෝක් වල හොඳට අවුව පාරලා තියෙනවා. සෙල්සියස් අංශක 26ක් වගේ අද මේ තමයි ස්කයි ලයින් එක නිව්යෝක් වල. අර පෝට් එක අන්න පේනවා ස්ටැචු ඔෆ් ලිබර්ටි තියෙනවා කියලා හිතනවා. ඒක පැහැදිලි නෑ. ඒ තමයි පෝට් එකත් එක්ක තියෙන ගොඩක් ෆිල්ම්ස් වල දාලා තියෙනවා ඔයගොල්ලෝ. දැන් ෆෙරි එක ඇතුලේ හොඳට ඉඳ තියෙනවා. ඉඳගෙන යන්නේ. ඇත්තටම වින්ටර් එකේ වගේ යනකොට ඉතින් මේ වගේ ඉඳගෙන තමයි යන්නේ. මම UK වල බෙල්ෆාස්ට් ඇත්තටම ගියා රත්ලින් අයිලන්ඩ් එකට මේ වගේ ෆෙරි එකක ඉතින් බලාගෙන ඉන්නවා view එක. කියන්නේ අන්න World Trade Center එක තියෙනවා. World Trade Center කියන එක තමයි මේ අර පැත්තේ තමයි තියෙන Statue of Liberty. තාම හරියට තියෙන මම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් තියෙන ෆෙරි එකක්. ඒක නිසා හැමෝම කැමරාස් ටික අරගෙන පුළුවන් විදිහට ඒක ෆේස් කරගන්න බලන්නේ. දැන් මට පේනවා ස්ටැචු ඔෆ් ලිබර්ටි. බලමු අපිට පේනේද කියලා. ෆිල්ම් එක ඇති කියලා මම හිතනවා. මම චුට්ටක් ළඟට යනකොට පුළුවන් බලන්න. World Trade Center එක මට දුක 2001කට කලින් යනකොට මෙතන Twin Towers මම දැකලා තියෙනවා. මේ ඇන්ගල් එක නෙමෙයි. එක tower එකයි One World Trade Center කියන එක. ඉතින් ඒ දෙක ඒ කියන්නේ මේ නිව්යෝක් ස්කයිලයින් එකෙන් සංහාරි ආකිටෙක්චර් එකක් කියලා කියන්නේ දුකයි අවුරුදු 25ක් දැන්. නමුත් අනිත් දේවල් ඒ විදිහට තියෙනවා. ඔයාලට මතකයි නම් මම හිතන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ වෙන්න දී ෆිල්ම් එක ගොඩක් ඇමරිකන් බය හිතන අනාගතේ ගැන පුරුදු කරන මූවීස් වල මේ ස්ටැචු ඔෆ් ලිබර්ටි අනිවාර්යයෙන්ම ෆීචර් එකක් විදිහට තියෙනවා. මේක උඩින් වතුර ගලනවා පෙන්නනවා ලෝක විනාශයක් කොට. ඉතින් ඒක ලොකු ඩිසබිලිටි එකක් නේ. මේක උඩින් වතුර ගලනවා කියන්නේ එකක් නැතුව යනවා කියන එක කරන්නේ. ඔන්න